විශ්වය ඔබමයි YouTube නාලිකාවට ඔගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඔයාගේ හිතේ තියෙන එක බලාපොරොත්තුවක් ඉෂ්ට වෙනවද නැද්ද කියලා තමයි අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. ඒ කියන්නේ මම අද ඔයාලට වෙනද වගේ පින්තූර තෝරන්න දෙන්නේ නැහැ. අපි අද 1 ඉඳන් 9ට තියෙන ඉලක්කම් වලින් මම පෙන්නන වෙලාවට ඔයාලට තෝරගන්න ඕනෙමයි කියලා හිතන ඉලක්කම ඔයා තෝරගෙන ඒකට අදාළව ඔයාට බලන්න පුළුවන් ඔයාගේ මේ හිතේ තියෙන අරමුණ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද නැද්ද කියලා. හැබැයි ඔයාලට මම කියන්න ඕනේ වීඩියෝ එකට යන්න කලින් මෙන්න මේ දේ අපි මේක බලන්නේ මේ දැන් තියෙන තත්වයක් එක්ක. සමහර විට කවුරු හරි තෝරගන්න ඉලක්කමක ඔයාට නෝ කියලා තියෙන උත්තරේ ආවොත් ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන තත්වය හැටියට තමයි ඔයාට මේ නෝ කියන උත්තරේ එන්නේ. ඔයා තව තවත් උනන්දුවෙන් වැඩ කරනවා නම් උත්සාහවන්ත වෙනවා නම් ඒකට දෙන අවධානය වැඩි කරනවා නම් ඔයාගේ ධනාත්මක බව වැඩි කරනවා නම් ඔයාට පුළුවන් මේ ඔයාගේ අරමුණ බලාපොරොත්තුව අනිවාර්යෙන්ම ඉෂ්ට කරගන්න. එහෙම නැතුව ඔයාට මේක කරගන්න බෑමයි කියලා නෙමෙයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. මේ වෙලාවේ තියෙන තත්වය හැටියට මේක වෙනවද නැද්ද කියලා විතරයි අපි බලන්නේ. ආයෙත් කියන්න ඕනේ ඔයාගේ තියෙන උත්සාහය උනන්දුව කැපවීම එක්ක හැමදේම වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ මනස ගොඩක් බලවත්. ඔයාට ඕනේ නම් ඔයාට ඕන හැමදේම ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැතුව නම් වීඩියෝස් බලන්නේ channel එකත් subscribe කරලම වීඩියෝ එකේ ඉස්සරහට බලන්න එකතු වෙන්න කියලා. ඉතින් ඔන්න දැන් මම ඔයාලට 1 ඉඳන් 9 වෙනකන් අංක පෙන්නනවා. ඔයාලා ටිකක් වෙලා බලන් ඉඳලා ඔයාට තෝරගන්න ඕනෙමයි කියලා හිතෙන අංකේ ඔයා තෝරගන්න. ඊට අදාළව මේ මොහොතේ හැටියට ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවද නැද්ද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් අංක 1 තෝරගත්තු ඔයාට කියන්න ඕනේ ඔයාට පුළුවන් ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න. ඔයා වෙනදට වඩා උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේට එන අභියෝගවලට ඔයා බය නැතුව මුහුණ දෙන්න ඕනේ. ඒ දේවල් බාර ගන්න ඕනේ. ඔයා එහෙම කරොත් ඔයාව නවත්තන්න කාටවත්ම බැරි වෙයි. ඔයාට එහෙම වුණොත් අනිවාර්යෙන්ම ඔයාගේ මේ අරමුණ ඉෂ්ට කරගන්න හැකියාව තියෙනවා. අංක 2 තෝරගත්තු ඔයාගේ බලාපොරොත්තුව ආදරය ගැන නම් පෞල් ජීවිතය ගැන නම් එහෙමත් නැත්නම් රැකියාව සම්බන්ධව නම් ඔන්න ඒ දේවල් අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා. ඔයාට ඒ දේවල් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාගේ ජීවිතේ තීරණ ගද්දි හොඳට හිතලා මතලා බුද්ධිමත්ව ඔයාගේ තීරණ ගත්තොත් මේ දේවල් හරිම ලේසියෙන් පහසුවෙන් ඔයාට කරගන්න පුළුවන්. හැම වෙලේම බුද්ධිමත්ව හිතලා කටයුතු කරන්න ඕනේ. අන්න එතකොට ඔයාට මේ ඔයාගේ බලාපොරොත්තුව ඔයා හිතනවටත් වඩා හොඳ විදිහට ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔයා තෝරගත්තේ අංක 3 නම් ඔයාට ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ටිකක් අමාරු කාලයක් තමයි මේ. ඔයාට පේනවට වඩා ගොඩාක් වෙනස් දේවල් ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සිද්ධ වෙන දේවල් වල හරිම පැත්ත දන්නේ නැහැ. ඔයා දැනට ගමන් කරන මාර්ගයේ ඔයාට බාධක කම්කටොළු ඉස්සරහට එන්න පුළුවන්. දැනටමත් එහෙම වෙනම ඇති සමහර විට. ඒ වගේම ඔයාව රවට්ටන්න කට්ටිය බලාගෙන ඉන්න පුළුවන්. ඔයා රැවටිලිකාර දේවල් වලට අහු වෙන්න පුළුවන්. ඒ නිසා හරිම බුද්ධිමත්ව පරිස්සමින් කරන හැම වැඩක්ම ඔයා කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේ බලන්නේ මේ දැන් තියෙන තත්ත්වය කොයිම වෙලාවකවත් ඔයාට මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බෑ කියලා නෙමෙයි අපි කියන්නේ. මේ දැන් තියෙන තත්ත්වය මොකද්ද කියලා තමයි අපි මේ බලන්නේ. ඉතින් ඔයාට ඕනේ නම් ඔයාට පුළුවන් මේ හැමදේම වෙනස් කරගන්න. හැම වෙලේම තීරණ ගද්දි බුද්ධිමත්ව කල්පනාකාරීව තීරණ ගන්න. වටපිටාව සිද්ධ වෙන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි
ඔයාට ඇත්තටම ආදරය කරන මිනිස්සුන්ව අඳුරගෙන එයාලව ඔයාගේ ජීවිතයට ලං කරගන්න හැම දේටම වඩා වැදගත්ම දේ තමයි ඔයාගේ මනස ධනාත්මකව තියාගන්න එක. කොච්චර ප්‍රශ්න ගැටලු බාධක ආවත් ඒ හැම දේකම හොඳ පැත්ත දකින්න පුරුදු වෙන්න. අන්න එතකොට ඔය හැම දේම හරිම ලස්සනට විසඳිලා ඔයාට ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කාලයක් ඉක්මනටම උදා වෙනවා. ඉතින් ඔයා තෝරගත්තේ අංක 4 නම් ඔන්න ඔයාගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ දේ ඉෂ්ට වෙනවා කියලා දැනටමත් සමහර විට ඔයාට පොඩි ඉඟි ලැබෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ ඔයා බලාපොරොත්තු නොවුණු දේවලුත් ඔයාගේ ජීවිතේට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ හැමදේම සිද්ධ වෙන්නේ ගොඩාක් හොඳ පැත්තට. ඒ වගේම ඔයාට කියන්න ඕනේ ඔයාගේ අධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න උත්සාහ කරන්න, ප්‍රඥාවන්තව බුද්ධිමත්ව වැඩ කරන්න. අන්න එතකොට මේ දේ තවත් ගොඩාක් හොඳ විදිහට තවත් ඉක්මනින් ඔයාට ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා තෝරගත්තේ අංක 5 නම් ඔන්න ඔයාට කියන්න ඕනේ ඔයාගේ බලාපොරොත්තුව ඔයා බලාපොරොත්තු වුණ කාලයටත් වඩා ඉක්මනින් ඔයාට ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ ජීවිතයට අලුත් අවස්ථායි අලුත් පුද්ගලයෝයි ඔයාට ඒ තුලින් තව තවත් ඔයාගේ ජීවිතය දියුණු කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයා කරපු උත්සාහයන්ගේ ප්‍රතිඵල ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න පටන් ගන්නවා. ඔයා මොනා හරි දෙයකට මෙච්චර කල් කැප වෙලා මහන්සියෙන් උත්සාහයෙන් වැඩ කරා නම් ඔන්න ඒ දේවල් වලිනුත් ඔයාට හොඳම හොඳ ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා තෝරගත්තේ අංක 6 නම් ඔන්න ඔයාට කියන්න ඕනේ ඔයාට ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ වැඩිහිටියෝ දෙන උපදෙස් ඔයාට වඩා දැනුමෙන් වැඩි අය ඔයාට දෙන උපදෙස් ඔයා පිළිපදින්න ඕනේ. එයාලා කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න ඕනේ. එයාලගෙන් ගන්න තියෙන දේවල් ඔයාගේ ජීවිතයට ඔයා එකතු කරගන්න ඕනේ. මම කියන්නේ නෑ හැමෝම කියන දේවල් එයාලා කියන දේවල් කරන්න ඕනේ කියලා. තමන්ට බුද්ධිමත්ව හිතන්න පුළුවන්. තමන්ට මොලයක් තියෙනවා, බුද්ධියක් තියෙනවා. ඉතින් ඔයාට ඇත්තටම ආදරය කරන ඔයාගේ වටේ ඉන්න අය ඔයා ඇත්තටම දියුණු වෙනවට කැමති අය ඔයාට දෙන උපදෙස් අන්න ඒ දේවල් වලට ඇහුම්කන් දෙන්න. ඒ දේවල් වලින් ගන්න තියෙන දේවල් ජීවිතේට ගන්න. ඒ වගේම ඔයාට ඔයාගේ මනසින්ම උත්තර ලබා දෙයි ගොඩක් දේවල් වලට. ඔයා කරන්න ඕන දේවල් වලදී ඔයාගේ මනස ඔයාට හරි පාර පෙන්නලා දෙයි. ඒ දේටත් හොඳ අවධානය දෙන්න. අන්න එහෙම කරොත් ඔයාට පුළුවන් ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න. ඉතින් ඔයා තෝරගත්තේ අංක 7 නම් ඔන්න ඔයාට කියන්න ඕනේ ඔයාගේ බලාපොරොත්තුව අනිවාර්යෙන්ම ඔයාට ඉෂ්ට කරගන්න පුළුවන්. ඔයාගේ දියුණුව, ඔයාගේ සතුට, ප්‍රීතිය, ජයග්‍රහණ මේ හැමදේම ඔයාට ලැබෙනවා. හරිම සතුටින් පොඩි ළමෙක් වගේ සැහැල්ලුවෙන් ඔයාට කාලය ගත කරන්න ලැබෙයි. ඒ වගේම කියන්න ඕනේ ඔයා මේ හිතාගත්ත ප්‍රාර්ථනාව දරුවෙක් ගැන නම් ඔන්න ඔයාට සුබ ආරංචි ඒ ගැන ඉක්මනින්ම අහන්න ලැබෙයි. ඒ දේවල් අනිවාර්යෙන්ම ඔයාට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි. ඒ ගැන හොඳ පණිවිඩ, හොඳ ආරංචි ඉක්මනින්ම ඔයාට ලැබෙන්න ගන්නවා. ඉතින් ඔයා තෝරගත්තේ අංක 8 නම් ඔන්න ඔයාට කියන්න ඕනේ කලබල වෙලා කිසිම දෙයක් කරන්න හදන්න එපා. ඔයා කලබල වුණොත් ඔයාගේ මේ අරමුණ ඉෂ්ට කරගන්න ඔයාට ටිකක් අමාරු වෙනවා. අන්න ඒක නිසා හරිම සංසුන්ව සැහැල්ලුවෙන් ඔයාට මේ තියෙන අරමුණ ඉෂ්ට කරගන්න ඔයා වැඩ කරන්න ඕනේ. ඒ වගේම හොඳ ජවයකින් යුතුව, හොඳ ධෛර්යකින් යුතුව, හොඳ අදිෂ්ඨානයෙන් යුතුව මේ දේවල් වලට ඔයා මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් මේ දේවල් ඉෂ්ට කරගන්න අසාමාන්‍ය විදිහට මම වැඩ කරන්න ඕනි කියලා. සම්මතයට පටහැනි දේවල් කරන්න ඔයාට හිතෙයි. හැබැයි ඔයා ඒ වගේ දේවල් කරොත් ඔයාට මේ දේ ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ. තව ටිකක් අමාරු වෙන එක තමයි වෙන්නේ. අන්න ඒක නිසා හොඳට බුද්ධිමත්ව කල්පනාකාරීව ඉවසිල්ලෙන් මේ ගමන ඔයා යන්න ඕනේ. ඔයාට ටික කාලයක් ගත වෙයි මේක ඉෂ්ට කරගන්න. හැබැයි ඔයාගේ තියෙන ධනාත්මක බවත් එක්ක ඔයාගේ තියෙන යහපත් ක්‍රියාවනුත් එක්ක අනිවාර්යෙන් ඔයාට මේක ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. හැම වෙලේම ධනාත්මකව ඉන්න, හැම දේ දිහාම ධනාත්මකව බලන්න, හරිම ඉවසිල්ලෙන් බුද්ධිමත්ව ගමන යන්න ඕනේ. අන්න එතකොට ඔයාට ඔයාගේ අරමුණ අනිවාර්යෙන් ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා තෝරගත්තේ අංක 9 නම් ඔන්න ඔයාට කියන්න ඕනේ ඔයාට පොඩි විවේකයක් අවශ්‍යයි. ඔයාට ඔයාගේ මනස සැහැල්ලු කරගන්න ඕනේ.
ඔයා ඔයාගේ මනස හැම වෙලේම කරදරකාරීව පීඩාකාරීව තියාගෙන ඉන්නවා නම් ඇත්තටම මේ අරමුණ ඔයාට ඉෂ්ට කරගන්න චුට්ටක් පරක්කු වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයා ඔයාගේ මනස සැහැල්ලු කරගන්න, ඔයාගේ හිත සැහැල්ලු කරගන්න. ඒ වගේම ඔයාට දැන් මේ වෙනුවෙන් මහන්සි වෙලා හොඳටම මහන්සි කියලා හිතනවා නම් පොඩි විවේකයක් ගන්න. ඊට පස්සේ ආය අලුතින් මේ වැඩේ පටන් ගන්න. ඔයා එහෙම මේ වැඩේ අලුතෙන් පටන් ගද්දී මේකට හොඳ සැලසුමක් එක්ක ඔයාට කරන්න ඕන දේවල් හරියට සැලසුම් කරලා ඔයා මේ වැඩේ කරන්න පටන් ගන්න. අන්න එතකොට ඔයාට අනිවාර්යෙන් මේක කරගන්න පුළුවන් වෙනවා. දැන් ඇත්තටම ඔයා ගොඩාක් මහන්සි වෙනවා නම් ඔයාට මහන්සි වගේ දැනෙනවා නම් චුට්ටක් විවේක ගන්න. මේක අතෑරලා දාන්න නෙමෙයි කියන්නේ, පොඩි විවේකයක් ගන්න. හොඳ සැලසුමක් එක්ක ඊට පස්සේ ආය ඉස්සරහට යන්න. ඔයාට අනිවාර්යෙන් මේක ඉෂ්ට කරගන්න පුළුවන්. මේ දැන් තත්ත්වෙ හැටියට තමයි අපි මේ දේවල් කියන්නේ. මනස ධනාත්මක කරගන්න, හැම දෙයකටම ශක්තිමත්ව මුහුණ දෙන්න අනිවාර්යෙන් ඔයාට ඔයාගේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. හරිම සැහැල්ලුවෙන් සංසුන්ව මේ ගමන යන්න. ඉතින් මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් මට ඔයාට කියන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. විශ්වය ඔබමයි YouTube නාලිකාවත් එක්ක.